ඒකට හොඳ උදාහරණයක් තමයි අපේ කමියුනිටිස් දෙකකට මැදේ කොමියුනිකේෂන් ගැප් එකක් තියෙනවා. ගොඩක් වෙලාවට උතර ඉන්න ජනතාවට සිංහල කතා කරන්න බෑ, දකුණ ඉන්න ජනතාවට දෙමළ කතා කරන්න බෑ. එතකොට 1970 කාලේ මොකද වුනේ? අපිට කතා කරන්න දෙන්නේ නැතුව අපේ බෙල්ල මිරි කරා. එතකොට තමයි 1970 අපිට ලොකු විශාල ප්‍රශ්නයක් වුණා. ඊට පස්සේ 1983 මොකද වුනේ? 1983 අපේව මරලා දැම්මා, කෑලි කෑලි කපලා දැම්මා. මම එකක් කියන්න කැමැති, මම පොඩි කාලේ ඉන්නකොට මම ස්කෝලර්ෂිප් කරේ 1993 ඒ කාලේ ඉන්නකොට මම කවදාවත් එක සිංගල මිනිහාවක් දැකලා නැහැ. එතකොට අපිට කියලා තිබ්බ මොකද්ද? සිංගල මිනිහා කියන්නේ බඩ මේම කරලා කන්න පුළුවන් ජාතිය කියලා තමයි අපිට කියලා තිබ්බේ. ඒ වගේ ඕගොල්ලෝට සමහර වෙලාවට මාතින් කියලා ඇත්ති දෙමළ මිනිසු කියන්නේ බෝම්බේ පුපුරලා මාලිගාව පුපුරලා මිනිස්සුව මරන්නේ කියලා. ඒ විදිහට තමයි ඕගොල්ලෝ හිතාගෙන හිටියේ. හැබැයි 2009න් පස්සේ අපි දැන් ජාති දෙකම එකතු වුණාට පස්සේ අපිට හොඳ අන්ඩර්ස්ටෑන්ඩින්ග් එකක් ඇවිල්ලා තියෙනවා.